මයිකල් ජැක්සන් එක්ක පැය 16ක් නටපු ලංකාවේ කෙල්ලෙක් ඉන්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්, මේ තමයි යමුනා සංග්‍රසිවම්. ගොඩක් අය හිතුවේ මෙයා ඉන්දියාවේ කියලා. නෑ, මෙයා අපේ රටේ යාපනයේ තමයි ජීවත් වුනේ. 1991 මයිකල් ජැක්සන් බ්ලැක් ඕ වයිට් ගීතයේ වීඩියෝ එකකට නර්තන ශිල්පීන්ව හෙව්වා. ඔඩිෂන් වට ගණනාවක් පැවැත්තුවා. ලෝකේ ඉන්න සුපිරිම නර්තන ශිල්පීන් 3000කට වඩා මේකට ඉදිරිපත් වුණා. කොච්චර නර්තන ශිල්පීන් හිටියත් මයිකල් ජැක්සන්ගේ ඇස් නතර වුණේ යමුනාගේ නර්තනයේ තිබුණු ජීවගුණය සහ නර්තනයේදී ඇගේ මූණේ තිබුණු ඉරියව් ප්‍රකාශන ශක්තිය නිසා. මයිකල් ජැක්සන් කෙලින්ම ඇයව තෝරගත්තා. ඒ වෙලාවේ ලෝකපූජිත මයිකල් ජැක්සන් ඇයගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි, ඔබේ මේ අලංකාර කලාව මටත් උගන්වන්න කියලා. බ්ලැක් වෝ වයිට් ගීතයේ යමුනා සමග මයිකල් ජැක්සන් නැටුවේ සම්ප්‍රදායක විදියට. ඇය සමග එකට නටන ඒ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. මයිකල් ජැක්සන් ඉතාමත් උනන්දුවෙන් යමුනත් එක්ක භරතනාට්‍යම් නැටුම ලස්සනට නටනවා. ඒ වීඩියෝ එකේ අපි දකින්නේ තප්පර ගානක නර්තනයක් විතරයි. හැබැයි ඔයාලා විශ්වාස කරනවද යමුනයි මයිකල් ජැක්සනුයි පැය 16කටත් අධික කාලයක් මේ නර්තනය පුහුණු වෙලා තියෙනවා. ප්‍රධාන පාරක් මැද්දේ අධික රසණයත් එක්ක ඇය තමන්ගේ කලාවත් ශ්‍රී ලංකාවේ ගෞරවයටත් කිසිම හානියක් වෙන්නේ නැතුව උපරිම කැපවීමෙන් කටයුතු කරා. ලෝක පූජිත මයිකල් ජැක්සන් එකට නටනවා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. අද වෙනකොට යමුනා සංග්‍රසිවම් කියන්නේ නිකම්ම නිකන් නර්තන ශිල්පිනියක් නෙවෙයි. ඇමරිකාවේ නසරිත් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක්. මයිකල් ජැක්සන් එක්ක කරට කර නටපු ලංකාවේ අපේ කෙල්ලටත් ලයික් එකක් දාන්න ඔයාලා අමතක කරන්න එපා.